1967 ජනවාරි 27 වෙනිදා නාසා අභ්‍යවකාශයානය ව්‍යාසර කිරීමට සූදානම් වෙමින් තිබුණා. නමුත් තප්පර කිහිපයක් ඇතුළත ඒ ඉතිහාසයේ වඩාත් භයානකම අභ්‍යවකාශ අනතුරක් බවට පත් වුණා. මේ අභ්‍යවකාශ ගවේෂණයේ අමතක නොවන ඛේදවාචකයක් වූ ඇපොලෝ 1 ගැනයි. ඇපොලෝ වැඩසටහනේ පළමු මෙහෙයුම සැලසුම් කළ මෙම යානය තුළ අභ්‍යවකාශගාමීන් තිදෙනෙක් සිටියා. එනම් ගස් ග්‍රිසම්, එඩ්වර්ඩ් වයිට් සහ රෝජර් චැෆි. එදා ඔවුන් සිදු කරමින් සිටියේ සාමාන්‍ය පරීක්ෂණයක් පමණයි. නමුත් හදිසියේම පාලල් මධ්‍යස්ථානයට ඇසුනේ මුළු ලෝකයම කම්පා කළ කෑගැසීමක්. පර්යේෂකයින් පසුව නිගමනය කළේ හදිසියම විදුලි පද්ධතියේ දෝෂයක් හේතුවෙන් ඇති වූ විදුලි කාන්දුවක් මගින් ගින්න ආරම්භ කළ බවත්, යානය තුළ තිබූ පිරිසිදු ඔක්සිජන් පරිසරය සහ අධික පීඩනය නිසා ගින්න විදුලි වේගයෙන් පැතිරී ගිය බවයි. තප්පර කිහිපයකින් මුළු කැබින් එකම ගිනිබත් වුණා. යානයේ දොර ඇතුළතින් විවෘත කිරීමට සැලසුම් කර තිබූ නිසා සහ අධික වායු පීඩනය නිසා අභ්‍යවකාශගාමීන් තිදෙනාට ඉන් ගැලවීමට කිසිසේත්ම හැකියාවක් ලැබුණේ නැහැ. ඔවුන්ගේ සේනය වූයේ සඳට යාමයි. නමුත් ඔවුන් කිසිදා අභ්‍යවකාශයට පියාසර කරේ නැහැ. නමුත් ඔවුන්ගේ බිහිසුණු මරණය නාසා ආයතනයට දැවන්ත පාඩමක් ඉගැන්වුවා. මේ සිදුවීම නිසා යානා නිර්මාණය සම්පූර්ණයෙන්ම වෙනස් කර අතර අනාගත මෙහෙයුම් වඩාත් ආරක්ෂිත තත්ත්වයට පත් කිරීමට ඔවුන් පියවර ගත්තා. වසර දෙකකට පසු ඇපොලෝ වැඩසටහන මගින් මිනිසා සාර්ථකව සඳ මතට ගෙන ගියා. නමුත් එම ජයග්‍රහණය පිටුපස අමතක කළ නොහැකි ඇපොලෝ 1 හි අභ්‍යවකාශගාමීන් තිදෙනාගේ ජීවිත පරිත්‍යාගයද තිබුණා. ඒ නිසාම සදමත ලැබූ සෑම පියවරක් පිටුපසම ඔවුන්ගේ කැපවීම සදාකාලිකව ජීවත් වේවි. ඉතින් මේ වීරයන් ගැන ඔබේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. තවත් මෙවැනි වැදගත් තොරතුරු දැනගන්න සීනික්ස් එක්සෙල් අපිව ෆලෝ කරන්න.